ඔන්න මෙදා පොටේ සිද්ධ වෙන්න යන්නේ මාරකාලකෝට්ටියක්. කිරිබිරිස්ගේ ගෙදර ඇතුළෙන් මාලිගාව යටින් යන බිංගයක් ගැනයි මෙදා කතාව. කන්නට ඕනේ පාන් කරකර ගාලා සද්දෙට කටට රසට කන්නට පාන් තමයි ඕනෙම. ඔයා කියන දේ අපිට තේරුණා සයිමන්. යමු සූකිරි. අපිට කරන්න වැඩක් තියෙනවා. හරි යමු. පාන් කෑවේ නැත්තම් දවසෙම බත් කෑවේ නෑ වගේ. ඉක්මනට ගේන්න හොඳේ. ලොක්කා මෙතන අංගවිකල පරවියෙක් ඉන්නවා. නිල්වලා කුමරිය ඇත්තටම ඔයා මොනවද මෙහි කරන්නේ? මගේ ගෙදර ඉඳන් මගෙන් අහනවා මොකද මෙහෙ කියලා. මගේ හාපුතා ජිරිබිරිස් මෙහෙ හිටියේ. මමත් හැදුනේ වැඩුනේ මෙහෙ තමයි. මේක උස්සන්න. හරි ලොක්කා උස්සන්න. පොඩක්වත් දැනගෙන හිටියද මෙතනින් උමගක් තියෙනවා කියලා? මේක මාලිගාව යටින් යන්නේ කියලා කොහොමඩවත් දන්නේ නැතුව ඇති. මොකක් මාලිගාව යටින්? මොකද ඔයා හැමතිස්සෙම මෝඩෙක් වගේ hina වෙන්නේ? පියාට ටික නිකන් සුදුමාට වැඩක් වෙන්නේ නෑ සයිමන්. මේක මාලිගාව යටින් යන්නේ. ඒක දන්නේ නැතුව අර මෝඩ රෝමන් කාරයෝ මේ කුඩින් යාලගේ මාලිගාව ගැහුවා. ඇතුලේ තියෙනවා කුළුණු තුනක්. ඒක හිල්ලුව ගමන් වැඩේ චක බ්ලා. චකවුම්. එතකොට මාලිගාවත් කම්මුතුයි අර මෝඩ රෝමන් කාරයෝ ටිකත් කම්මුතුයි. ඒත් ඔය මාලිගාව කඩාගෙන වැටුනොත් මුළු ගමම නැති වෙලා යයි. ඉතින් මට පාන්ද වෙන දෙයක් වෙච්චද? මගේ බලි ගැනීම සිද්ධ වෙනවාමයි. ගිරිබිරිස් ගෝල් දේශය ආරක්ෂා කළා. ඔයාට ඕනේ ඒක විනාශ කරන්නද? ඒක නම් වෙන්නේ නැහැ. දන්නවන්නේ මට තරහා ගියොත් කොහොමද කිසි කියලා? ප්‍රශ්නයක් නැහැ. ඔයාවත් සමතලා කරලා දාන්න. මේකට තමයි ඉල්ලම් කරනවා කියන්නේ. චූටි කුකු අම්මෝ ඔළුවත් ඉවරයි. මොලේ කලදක් නැති පිස්සෙක්. අපි යමු. මම මේ උදේ කෑම කන්න ඔයාලටකම් බලාගෙන ඉඳලා කෑවා විතරයි. කෝ අපිට කෑම තිබ්බේ නැද්ද? සයිමන් නා හොඳින්ද? මොකද්ද මෙතන උනේ කියන්නකෝ? එන්න මගේ පස්සෙන් යන ගමන් මම ඔක්කොම පැහැදිලි කරන්නම්. සයිමන් ඇයිෝ අපිට මේ රහස්සුමන් ගැන කලින් කිව්වේ නැත්තේ? මොකද ඒක රහසිගතයිනේ. ඉක්මනට යමු. අපි නිල්වලාව නවත්තන්න ඕනේ. ඕ මෙතන හතු තියනවා වගේ. ඒයි මගේ නහය අතාරිනවා. හරි හරි වැරදීමක් උනේ සමා වෙන්න. මේ පැත්තෙන් යමු. ඔයාට හොඳටම විශ්වාසද අපි යන්නේ හරි උමම් පාර කියලා? නැතුව ඉතින් මං ගැන ඔයාලට විශ්වාස නැද්ද? ගස්වල මුල් පැටලෙයි. මොන මුල් දානේ? කොහමද මෝඩරල? නිල්වලා කුමරිය, ඔයා ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නයි හදන්නේ. මේක දැම්ම නවත්තන්න නැත්නම් අපිත් එක්ක හැප්පෙන්න වෙයි. ඒ ගානවා. හරි අපි ගාමු. කියවන්න තු ගිහින් එළනවා. මගේ නහය වෙනකට කවුද? දෙන්නක ඔය තියන්නේ ගහම කෝ නිල්වලා කුමරිය? අර පැත්තේ. එයා අර පැත්තට ගිහින් තියෙන්නේ.
ඔව් ඇත්ත මාලිගාව යටින් යන උමග ඒක මට හොඳට මතකයි. මට නිල්ලලා කුමරයක ඉව නැතිවෙලා ගයානේ. මාලිගාව මේ පැත්තේද මොකක් මන්දන්න කොමත සයිම ඔයාන මේ උමගේ පාරවල්කට දන්නේ. ඇත්ත මං එක හොඳට දන්නවා මේ විහිළුවක් කළේ. මොකක්දවට වෙලා තියෙන්නේ. හොඳයි මට සමාවෙන්න මන් දන්න මේ කොහිද කියනවා. ඔයාට අපිට ඕක කලින්ම කියන්න තිබුණනේ. ජිරිබිරිස් නායකතුමා මට කවදාවත් මේ රහස් උමග ගැන කියල තිබුණි නෑනේ. මං එයා වෙනුවෙන් ගොඩක් දේවල් කැප කලා තමයි. මේ වයසක සේවා පරවිය කියන දේවල් ගැන ඔයාලම හිතල තීරණයක් ගන්න. දුක්වෙන් එපා සයිමන්. අපි අනිකුමං වලනුත් ගිහින් බලමු. මාලිගාවට යනොමක හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ කුළුණු ටික දිලිසි ජෙනරාලයෝ මගේ හාම්පුතාට කරපු දෙයට මං අද පලිය ගන්නවා. අපි තැනවා ලොක්කා. ඇතියන්තන් ආවා. අර බලුන කුටුටිකට හොඳ පාඩමක් උගන්නලා නේද ආවේ? අපි ගැන දන්නවනේ. ඇත්තටම ගැහුවේ නිකන් උඩින් යන්න. ගෙන්දිරි ගාගෙන ගියේ. එහෙනම් මාලිගාව සමතලා කරලා දාමු. හරි වැඩේ කරමු. ඔලුව වදීති ගතියක් තියෙනවනේ. උදේට කන්නද බිව්වේ? ආයිසරයක් කරනවා. නිල්වලා කුමරිය නවතින්න. මෙයාලට කෙන්ද්‍රි ගහගෙන දුවන්න ගැහුවා කියලා කිව්වා නේද මොඩියෝ දෙන්න? ඔයා ගම විනාශ කරන්න හදන්නේ. ඔයාට පිස්සු හිතිලා තියෙන්නේ කුමරිය. ඔව් පිස්සු ඩබල්. ඇයි හොඳ කරන්නද? පුළුවන් නම් ඒකත් කරලා බලනවා. නෙලමෝ බබිය එපා. අන්තිමේදී මගේ විජයග්‍රහණය සිද්ධ වුණා. කිරි අපොච්චියේ මාලිගාව කඩන් වැටුනේ නෑ. මගේ සීන බොඳ වෙලා ගියා අයියෝ. එලියට යන පාරත් වෙහිලා ගිහිල්ලානේ. හරිනේ දැන් ඉතින් අපි කොටු වෙලා මෙතන ඉඳලා කන්නවත් නැතුව මැරෙන්න වෙයි. මාලිගාව ඇතුළින් යන්න විදිහක් නෑ. අපි ඉන්නේ මාලිගාව යටනේ. විසේ කුරුට්ටෝ අද නම් පේන්නවත් නෑ. ඒ කියන්නේ අද අපිට නිදහස කෑම ටික කන්න පුළුවන් වෙයි. කට්ටියට ගොඩක් බඩගිනි වෙලා වගේ නේද? විසේ කුරුට්ටෝ ටික. එයාලට බඩගන්න දෙන්න බෑ. අල්ලගමු කොල්ලනේ. මොන ජංජාලයද මේ? අයියෝ නැගිටින්න දෙන්නෙම නෑනේ අප්පා. දොරටු ආරක්ෂා කරන්න කොල්ලනේ. නෙලමෝ මේ කෑම නම් පංකාදුයි. උණු උණු පාන්. හරියට ජූම් පාන් වගේ. එහෙම තමයි හරි පදමට හැදුවාම.
විසේකුරුට්ටු අපේ ගමේ ඉන්නවා රෝමන් කාරයන්ගෙන් අපිව බේරගන්නවා. විසේකුරුට්ටු අපි පප්පගමේ ඉන්නවා රෝමන් කාරයන්ගෙන් බේරගන්නවා. අදත් පප්පලගේ ගමට ඒ තරං හොඳ දවසක් නෙවෙයි. හොරෙක් නිසා අසරණ පප්පලාට හිරකූඩුවේ කූරු ගනින්නයි සිද්ධ වෙලා තියෙන්නේ. නංගල කියන්න බලන්න කෙනෙකිලා මල්ලිල අම්පුනි ගන්න. අනි ඕම බෑ අයියෙන් ගන්න. ඕ නන්නෙකෝ. කියලා වැඩක් නෑනේ. අපි බීම එකක් බීලා සින්දුවක් කියලා ඉමු. ඒ කතාව නම් හරි. නැවගිරුණත් බෑන්චුන් කියලා මෙයාලා වගේ බීම එකක් බීලා ඉමු. දොර කඩාගෙන ආවේ ඇයි කියලා හැමෝම දන්නව ඇතිනේ. හොරා කණේ කරන්න හොඳ නැති වැඩක්. මේ දනගාගෙන ඉන්නේ. අනේ චූටි පැටියට පොඩි කාලේ මතක් වුණාද? තමුන් ගත්ත පළඳනාව මෙන්න මෙහෙට දෙනවා. අනේ නෑ මං හොරෙක් නෙවෙයි යන්නේ. හරි අපි එක හෙට ගිහිල්ලා බලමුකෝ. ඔයාලා ඔක්කොම අත්තට කොට ගන්නවා. හරි වැඩක් වුණානේ අපේ ගමේ අපිට සාදයක්වත් දාන්න බෑ. මේ රෝමන් කාරයෝ අපේ විනෝද කෑවා. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම මේකට මැදිහත් වෙලා මොනවා හරි කරන්න. අනේ මගේ සූකිරි පැටියෝ ඔයා නම් වීරේ. හැමෝම නැගිටින්න. දැන් නෑ වෙලා තියෙන්නේ. අයියෝ හොඳ හීනයක් බල බල හිටියේ. තව පොඩ්ඩක් වෙලා ඔයාට ඉඳලා ඉන්න තිබුණානේ. මොකද්ද ප්‍රශ්නේ බුකු බුකු? මගේ පස්සෙන් එන්නකෝ. යන ගමන් කියන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා එනකොට පාන් රාත්තලක් ගේන්න අමතක කරන්න එපා. මොන මගුලක්ද මේ කරන්නේ? අපි සමන්ටින් එකක් වගේ හිර කරන්නද හදන්නේ? නිදහස් කරන්න කියනවා පළදනාව කොයිද කියලා. මොන්න අහවල් පළඳනාවක් ගැනද මේ කියන්නේ කියනවද? ඔහේ එනවා අපිත් එක්ක යන්න. මගේ හොරකම් කලා කියන්නේ හරියට රෝමෙන් හොරකම් කලා වගේ තමයි. මේ හොරවල්ලලා හැම ගහලා කිඹුලන්ට දාන්න ඕන උතුමාණනි. අනේ වාට කරන්න හිතන ඕන දෙයක් කරන්න ජනරල්. මට කම්මැලි. තමුල්ල යනවලා. මට කියනවා. තමුන් මාලිගාව ඉඳලායි ගියේ. ඒ වෙද්දි අපේ ජොන්ටි උතුමාණන්ගේ පළඳනාව නැති වෙලා තියෙනවා. ඒක කොහෙද හැංගුවේ කියලා කියනවා. දන්නේ අනේ අරගොල්ලොත් එක මමත් ඒ වෙලාවේ කෑම කඩේ හිටියේ. ඒගොල්ලන්ගෙනුත් අහන්න. මට කන්න අද්දකවත් හොදගන්න බැරුණා තමයි. පොඩ්ඩක් ඉන්න. ඔහොම ප්‍රශ්න කරලා හරියන්නේ නැහැ. බලන්න කොයාගේ ඇඟේ ඇති. අපි මොන හරි කාලා ඉමු. හොඳ කෑම තියෙනවා ලැජ්ජ වෙන්න එපා. මේ ඉන්නේ කට්ටිය. අර බීම බිබී හිටපු අහිංසකයෝ ටික ඔයාලට බේරගන්න පුළුවන්ද? මට හිතෙන්නේ හොරා මේ කොහේ හරි පළඳනාව හංගලා ඇති. එයාලව නිදහස් කරගන්න පුළුවන් අපි කොහොම හරි එක රෝමන් කාරයන්ට හොයලා දුන්නොත් විතරයි. අපි ඉක්මනට එක හොයාගමු. හරි යමු. ඒ වුණාට මට තාම හරි නිදිමත අයියානේ. හරි මේ අහන්නකො මල්ලි. ඔයාලගේ ගම ගැන මට විස්තර චුට්ටක් කියන්නකෝ. මං හරි කැමතියි ඕපාදූපවලට.
ඔය ගිල්ල හොඳටම ඇති. කොහෙද කියනවා අර පළඳනාව නැතම තමුන්ව පළඳනාවක් කරලා බෙල්ලෙල්ල ගන්නවා. අනේ සැර කරන්න එපා. මෙයා අනිවාර්යෙන්ම ගම වටේම ගිහිල්ලා පේන්නයි. එන්නකො යන්න. අපි පොඩි රවුමක් දාමු. හම්මුණාද? නෑනි මෙහෙත් නෑ. අපි දැන් මොකද මේකට කරන්නේ අනේ අසරණයෝ ටික ඒක එයා කොහේ හංගන්න නැද්ද? එන්න බොලේ විසේ කුරුට්ටෝ ටික ඇවිල්ලා. දඩෝරියා අද නම් තමුන්ලා බේරෙනවා බොරු. ඒකනම් හීනෙ තිබ්බ වගේමයි නියම බාර මං කියපු විදිහට මොකොල්ල කළා. අපොයි මං හිතන්නේ කවුරු හරි එනවා වගේ. ඕ ඔයා කිව්ව කෑම කඩේ මේකද මල්ලි? හරිම ලස්සනයි. මෑල දික්ක කඩක් හරි යන්නෙම නෑ. මේ සත්තු ගොඩක් ඉන්නවා වගේ. අච්චෝ අමතක කරලමු පැරණි කතා දැන් කතාවට එමු. හොඳ කොල්ල වගේ උසපු පළදලාව මට දෙන්න. එතකොට ඔයා මට යන්න දෙනවද? අච්චෝ මොකද නැත්තේ? පොරොන්දු මං පොරොන්දුවක් වුණා නම් ඒක ඉෂ්ට කරනවාමයි. ඒක මම මෙතෙන්ටනේ දැන් මේක නෑනේ. අච්චේ මෙදා පොටේ නංවාගේ අනාගතය ගැන හරි කනගාටුයි කොල්ලෝ. මන් දැනගත්තා. හොඳින් කිව්වට තේරෙන්නේ නෑ නේද? එහෙනම් මගේ ක්‍රමයට වැඩේ කරමු. ඔයාට ඕන දෙයක් කරගන්න. මට දැන් හරි කම්මැලේ. අනිත් ගෝල් කාරෙන්ට වගේම තමුන්ටත් හිරේට තමයි යන්න වෙන්නේ. ඒයි කොටා. පුටිකන්න නැතුව පැත්ත කරගෙනවා. යන්නකෝ. මොකුපුකු පැටියා මොඩ බල්ලා හොරාගේ අන්න අර පැත්තටයි යනවා. බුකුබුකුවා හොඳින් නේද? හැමදේම සුදු පාටයි. මට මේ ලෝකෙන් යන්න වෙලාව හරි වගේ. ඇත්තට ඔයා බොරුවට රඟපානව එහෙම නෙවෙයි. අනේ බුකුබුකු මේ හැම දෙයක්ම මගේ වැරදි මමයි පළඳනාව අරගත්තේ මොකක්? ඒක හරිම ලස්සනයි. ඉතින් මට ඒකට ආසෙන්නුනා. රෝමන් කාරයෝ හැමෝම අරන් ගියාට පස්සේ හොරා තිබ්බ තැනින් මං ඒක වෙන තැනක හැංගුවා. අනේ මට හොඳටම ලැජ්ජයි මම මේ කරපු මෝඩ වැඩේට. වෙන්න එපා. ඔයා වැරද්ද බාරගත්තනේ. කාටද ඉතින් මේ වගේ ගැජට් එකක් දැක්කම ආස හිතෙන්නේ නැත්තේ? මොකද කරන්නේ? මේක ගෙදර ගෙනියමුද? නෑ මේක රෝමන් කාරයන්ට දෙන්න ඕනි. ඔයා කියන දෙයක්. මේ තියෙන්නේ අරකනේ. මගේ අතටම ආවා. එන්න අපි යමු. අද දවසට මහ පිස්සුවා. එපා ඔක දීලා යන්න. බය නැතුව එන්න උතුමානනේ. මට විශ්වාසයි අපි අනිවාර්යෙන් ඒක හොයා ගන්නවා කියලා. අච්චේ අනේ වාට ඕන දෙයක් කරගන්න. අච්චෝ මේක කොහොමද? අනේ මගේ බල්ල නෙවෙයි. මම මේ 104 දුවන පුරුදු වෙන ගමන් හිටියේ. බල්ලොන්ට පුහුණුවක් දුන්න හින්දා දඩුවම් ලැබෙනවමයි. තමුන්ගේ අඩු ගලවන. හරි කලබල වෙන්න එපා. දැන් ගිහින් ගමේ කට්ටිය නිදහස් කරන්න. ඕක මට දෙන්න. අදට තමුන් බේරුණා. ඒත් කවදා හරි දවසක මං අර කිව්ව අඬු ටික ගලවලම තමයි පස්ස බලන්නේ. අනිත් මෝඩයා තමයි තමු. අර නකුණු බල්ලෝ ටික තමුන්ට හම්බානක නැලුවා. ලැන්ටයි මටම.
හරි අපිට දැන් හොඳට නිදාගන්න පුළුවන් වේ නේද? පාටි මේක නම් ඇත්තටම ලස්සන හීනයක් නේද? මොකදනී ඔයා කියන්නේ අපිත් යන්න ඔව්වනේ අපිත් එහෙනම් යමු. බීම එකක් බීලා හොඳට විනෝද වෙන්න පුළුවන්නේ. එන්න. ඇත්තමයි අද නම් පුදුම දවසක්. මොනාදනේ නිදිකුම්බරේක වගේ ඉන්නතුව නැගිටින්නකෝ උදේට හොඳට කන්න ඕනේ මට අද මෙච්චරයිද කන්න දෙන්න. ඔය චෝඩි කොක්කු හිටික ඔය කාලදාන්න එය අදන කියනවත් නැගිට එකක් නෑ